රසම ආලු හොද්දකුත් හදලා පොඩි දෙන්නගේ දඟ වැඩත් එක්ක අද දවසේ මගේ දවස ගෙවුනේ කොහොමද කියලා බලමුද පොඩ්ඩක්. ඔයා අලුත් කෙනෙක් නම් අපිව subscribe කරලා අපේ ෆැමිලි එකත් එක්ක එකතු වෙලා දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. ගෙදරින් එළියටවත් බහින්නේ නැතුව මුළු දවසේම මං කරපු දේ තමයි තිරරෙදි මහපු එක. ඉගෙන ගත්ත දෙයක් අහ කියන්නේ නැහැ කියලා මේ වගේ දෙයකින් ඔප්පු වෙනවා. දොර රෙදි ජනෙල් රෙදි මහනවා නම් කර්ටන් රෙද්දෙන් මේක තමයි ලේසියෙන්ම ඉක්මනින්ම කරගන්න පුළුවන් දේ. මං අද මැහුවේ දොර රෙදි 4ක්. මේ රෙද්ද ටිකක් බර වැඩි නිසා දිනපතා පාවිච්චියට සුදුසුයි කියලා මං හිතන්නේ නැහැ. ඒක නිසා විශේෂ දවසකට වගේ ගන්න මම මේක මහලා අරන් තියනවා. වැඩේ ලස්සනට පිළිවෙලට ඕන නිසා මුළු දවසේම මං කරේ මේ වැඩ ටික ඉවර කරගත්ත එක. යට තියේද බලන්න යට. ඔය දැන් මොකද්ද හොයන්නේ? හවස ලොකු බබාට සව් හදලා ඕන කිව්වා. ඒක තමයි පොල් බෑය. මං කිව්වා මං සව් හදලා දෙන්නම් මට පොල් ටිකක් ගාලා දෙන්න කියලා. නංගි පොල් බෑ මේ අයියයි නංගි දෙන්න දුවන් ඇවිල්ලා මේ පොල් බෑය හොයනවා. පොල් ගාලා දෙන්න මට. පොල් බෑ කො පොල් බෑ අරගෙන ටක් ගාලා. Kopol bෑ බලන්න ටක්. කොපොල් බෑ. නංගි පොල් බෑ එක. 1 2 ඔහේ නෑ 3 පොල් බෑ හොයන්න. 4 නංගි 6 ඔය පොල් බෑද. 7 8 9 10 කොපොල් බෑ. කොපොල් බෑ. එහෙනම් පොල් බෑ වල දෙකක් හොයන්න. එන්න පොල් බෑ. මේ වගේ ෆ්‍රිජ් එකක් හැම ගෙදරකම තියෙනවා. අපේ ගෙදර ෆ්‍රිජ් එකේ බඩු පිරීලා තියෙන තරමට බබාලා දෙන්නට පොල් බෑ හොයාගන්න බැරි වුණා. පේනවනේ පොල් බෑ හොයාගන්න ගියපු වෙලාව මට හිතුනේ ඊට පස්සේ මේ ළමයි දෙන්න පොල් බෑ වෙනුවට හොයලා තියෙන ෆ්‍රිජ් එක ඇතුලේ හිරමනේ ඔළුවේ තියාගෙන තමයි පොල් බෑය හොයලා තියෙන්නේ. ගෙඩිය ඔතන කීයක් තියෙන්නේ? භාගයක් තියෙන්නේ. මෙන්න හිරමනේ. මේ මට ගන්නද? ප්ලේටයක්. Oh, thank you. බං ගන්නේ? එපා. මේක උඩට දාන්න මේක. අර පේන්නේ හොඳට. මම පොල් ගාන ඉල්ලුවාම එපා කියලා මේ එයා ගානවා. ඊට පස්සේ ටිකක් ගාලා මට දුන්න ගාන්නේ කියලා. මේ මම පොල් ගානකට එයා වීඩියෝ කරපු විදිහ. මම පොල් ගාලා සව් හදලා දෙනකම් මෙතන වාඩිලා බලන්න. අද චුට්ටක් අන්න මම ගිහලා ගන්න අතන. අන් තාත්තා ඉන්නවා. තියෙන වතුර තාත්තගෙන් ටිකක් ඉල්ලගන්න.
අපි ඉතින් හවස සව් හැදුවා. වෙනද හදන විදිහට නෙමෙයි හැදුවේ. හකුරු දාලා මුද්ද රස් පලන් දාලා බැරිලා ටිකක් එකතු කරලා වෙනද වගේ ලුණුයි සීනි ටිකක් දාලා ආදරේ වැඩියෙන් දාලා තමයි අපි සව් හැදුවේ. මොනවද හැදුවේ? සව්. ඒ අතරේ අම්මා රෑට කන්න මාළු හොද්දකුත් හදුවා. වැඩ කරනකොට කුස්සිය ටිකක් කප්පිලි වල නිසා නංග කැමති නෑ ඒ වෙලාවට වීඩියෝ කරනවට මේ බනිනවා මට මේ අස් කරලා නෑ මෙතන. ඔහොම ගන්න එපා කියලා. අපෝ තව ටිකක් දාන්නකෝ. දාලා තියෙන එකක් හැන්දා. දාන්නේ කොහෙද? ඒව ගැන කරදර ඒව ගැන හිතන්න එපා. ඒව වෙන්නේ පස්සේ. ඇඟේ ගා ගන්න එපා. සව් එක හදලා ඉවර වෙලා මේ මාළු එක ලිපේ තිබ්බ පැහෙන්න. උනන පිච්චි. සුවඳ බලන්න. පිච්චේ හොඳේ. හොඳා. කොහොමද මාළු එකේ පාට? හොඳ සුවඳකුත් එනවා. රසත් ඒ වගේ තමයි. කටට කෙලත් උනනවා. අපි නම් රැට කෑවේ උණු රතු හාලේ බතුයි පොළුයි එක්ක මාළු. මාළු හොද්දත් එක්ක කන්න පුළුවන් දේවල් ටිකක් කමෙන්ට් කරන්න යන්න. සව් හැදුවේ ඔයාලට කන්න. ඔව්. අයියා බබාට ආසයිනේ. අයියා බබා ආසයිනේ කන්න. ඔයත් ආසයිද කන්න? රසයිද? කොදෝනි? Thank you. Adei.